හිතල දෙසැම්බරී නත්තල් එක්ක කොළඹ හරි ලස්සන වෙලා මේ දවස්වල. ඉතින් අද මේ ව්ලොග් එක මම ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ නත්තල් එක්ක ලස්සන වුණ ඒ ලස්සන කොළඹ ඔයාලට පෙන්වන්න. ඉතින් එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම ලස්සනම ලස්සන නත්තල් බලන්න යමු. මම දැන් ඉන්නේ පල්ලෙවැල ස්ටේෂන් එකේ. ඉතින් කෝච්චිය තමයි අද මම යන්නේ. ඉතින් එකතු වෙන්න දිගටම මේ වීඩියෝ එකත් එක්ක අවසන් වෙනකම් නරඹන්න. ලස්සනම ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට මං කොළඹ ගිහින් නත්තල් බලලා ඔයාලා වෙනුවෙන්ම ගෙන එන්න තමයි මේ බලාපොරොත්තුව. ඔය ඈතින් එනවා පේන්නේ මං කොළඹ යන ට්‍රේන් එක. මේ වගේ දේවලුත් අපට දැක ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. දැන් මං ඉන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ මගේ ගුවන් පාලම හරහා. දැන් ස්ටේෂන් එක පිටිපස්ස පැත්තෙන් තමයි මං එළියට යන්නේ. ඒ පැත්තේ තියෙනවා DR විජේවර්ධන මාවත. DR විජේවර්ධන මාවතේ තියෙනවා බැලිස් කැසිනෝ එක. බැලිස් කැසිනෝ එක ඉස්සරහා තියෙනවා ලස්සනම ලස්සන නත්තල් සැරසිලි ටිකක්. ඉතින් කොහොමද කියලා බලමු අපි එතනට ගිහිල්ලා. එහා පැත්තේ ඔය අපට පේන්නේ DR විජේවර්ධන මාවත. කිව්වා වගේම මං දැන් ඇවිල්ලා ඉන්නේ දකුණු ආසියාවේ තියෙන හොඳම කැසිනෝ එක හැටියට සම්මාන ලැබපු බැලිස් කැසිනෝ ආයතනයේ ඉස්සරහට. ඉතින් මෙදා පාර නත්තලට මේ කොළඹ ලස්සන කරන්න මෙන්න මේ ආකාරයෙන් තමයි බැලිස් කැසිනෝ ආයතනය මේ කොළඹ ලස්සන කරලා තියෙන්නේ. දැන් එතනින් ඒ ටික බලලා දැන් යනවා සිනමන් ලේක් එක. සිනමන් ලේක් එක ඉස්සරහා තියෙනවා කියලා ආරංචි දැක්කේ නෑ. ඒ ටිකක් බලනවා. ඊට කලින් අපට හම් වෙනවා ලේක් හවුස් එක. ලේක් හවුස් එක කොහොමද නත්තලට සරසලා තියෙන්නේ කියලා අපි දැන් බලමු. මේ තියෙන ලේක් හවුස් එක. ලේක් හවුස් එක දාලා ලස්සනට මේ පාර නත්තල සමර. මේ තමයි කොළඹ නත්තල්. ඉතින් පේන්නේ නෙළුම් කොළ. අපි එතනටත් යමු බලන්න. දැන් මම යන්නේ සිනමන් ලේක් එක ඉස්සරහා තියෙන නත්තරට කොළඹ ලස්සන කරපු වැඩි බලන්න.
ඔන්න කිව්වා වගේ මම දැන් ඇවිල්ලා ඉන්න සිනමල් ලේක් එක ඉස්සරහට. දැන් සිනමල් ලේක් හෝටල් එක තමයි තියෙන්නේ. ඉතින් සිනමල් ලේක් හෝටල් එක තාමත් ලස්සනට සරසලා තියෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන්ම අද දවසම මම අද නයිට් එකේ මේ ඇවිල්ලා ඉන්නේ. මේ ඔයාලා වෙනුවෙන් මේ ලස්සන නත්තලට ලස්සන කොළඹ පෙන්වන්න ඔයාලට. ඉතින් අපි බලමු සිනමල් ලේක් හෝටල් එක කොහොමද නත්තලට සැරසුවේ කියලා මේ වීඩියෝ ක්ලිප් එකේ. දැන් නම් හොඳටම බඩගිනි. දැන් යන වන් ගෝල් ෆේස් එකට ගිහිල්ලා මොන හරි කාලා ඊළඟට යමු අපි පෝස්ට් සිටි එකට. කොහොමද මෙදා පාර නත්තල් සමරන්න කොළඹ ලස්සන කරලා තියෙන්නේ කියලා බලමු. වාව් සිනමල් ලේක් එකේ ලස්සනටම නත්තලට සරසලා තිබ්බා. කොළඹ ලස්සන කරන්න නත්තලට සිනමල් ලේක් එක පට්ට විදියට සරසලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ ගොඩක් සතුටු. අපි බලමු පෝස්ට් සිටි එකට ගිහිල්ලා කොහොමද ඊළඟ මේ එතන නත්තලට කොහොමද කියලා. ඔව් මේ තියෙන්නේ හිල්ටන් එක ඉස්සරහා මොන විදියට තමයි තියෙන්නේ. මේ අපි දැන් බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද හිල්ටන් එක සරසලා තියෙන්නේ කියලා. ඔන්න කිව්වා වගේ මම දැන් ඇවිල්ලා ඉන්නේ පෝස්ට් සිටි එකට. පෝස්ට් සිටි ඉස්සරහා ඉන්නේ දැන්. තව ටිකකින් අපි ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා බලමු කොච්චර නත්තල් වෙනුවෙන් කොච්චර කොළඹ ලස්සන වෙලා තියෙනවද කියලා. අපි ඇතුළට ගිහිල්ලා බලමු තාම. පෝස්ට් සිටි එකට යන්න කලින් මම මොනවා හරි කාලා ඉන්නවා. නම් කන්න යන්න ඕන දැන්. වන් ගෝල් ෆේස් එකට තමයි යන්න ඉතින් ඉන්නේ. ඉතින් එතනට ගිහිල්ලා මොනවා හරි කාලා දෙමින් සැරේ අපි පෝස්ට් සිටි එකට යනවා. ජනාධිපති ලේකම් කාර්යාලය නත්තල් වෙනුවෙන් සරසපු ආකාරය තමයි මේ. ඔව් මම දැන් යන්නේ වන් ගෝල් ෆේස් එක පැත්තට. වන් ගෝල් ෆේස් එකේ ගිහිල්ලා
මොනවා කාලා අපි යන් පෝස්ට් සිටියකට ගෝල් ෆේස් එකටත් ටිකක් යන් ගෝල් ෆේස් එක කට්ටිය ඉන්නවා ඒ පැත්තත් ලස්සනයි ඒ පැත්තේ හැම පැත්තකටම ගිහිල්ලා අපි යමු පෝස්ට් සිටියට right දැන් මම ඉන්නේ වන් ගෝල් ෆේස් එක ඉස්සරහට අපි ගිහින් ඇතුළට ගිහිල්ලා මොනවා හරි කමු යා crispy. Spicy then no medium happy රයිස් බෝල් එකක් ඕඩර් කරා ඒකත් ඉතින් කන්නේ නේ wow damn දැන් ලාවගේ 10:40 වෙලාව මේකෙන් දකින්න වෙලා යන්න නත්තල් බලන්න යන්න තියෙනවා මේ ඊළඟ එකත් බලමු සේම දාලා තියෙනවා That. Spices डाला देना cheese अंदर cheese देना
නත්තල් එක්ක ගොඩක් කට්ටිය ගෝල් ෆේස් එකට ඇවිල්ලා විනෝද වෙන ආකාරය තමයි මේ පුංචි දූ දරුවා මේ ස්ථානවල මේ ගෝල් ෆේස් එකට ආවා. ගෝල් ෆේස් එකෙන් දැන් මම යනවා පෝස්ට් සිටි එකට. පෝස්ට් සිටි එකේ මොන වගේද කියලා බලමු. කොළඹ ලස්සන කරලා තියෙනවා. මෙදා පාර නත්තල් ගොඩක් ලස්සනයි. ජනාධිපති ලේකම් කාර්යාලය. එතන ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා තියෙන වටරවුම ගෝල් ෆේස් වටරවුම තමයි මේ. තාමත් ලස්සනට අලංකාරවත් ලෙස සරසලා තියෙනවා. ඉතින් මෙතනින් තියෙනවා කින්ස්බරි හෝටල් එක. කින්ස්බරි එක ඒකත් ඒ වගේ තමයි. මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු කොහොමද කියලා. දැන් මම යන්නේ කින්ස්බරි හෝටල් එකේ ඉස්සරහට. කින්ස්බරි හෝටල් එකේ ඉස්සරහට හරිම ලස්සනට වෙනවා සරසලා. ඒකත් අපි බලමු කොහොමද කියලා. ඉතින් කින්ස්බරි හෝටල් එක හරිම ලස්සන තීම් එකකට තමයි මේ හැඩ අලංකාරවත් කරලා තියෙන්නේ. මේ බලන්න මේ නත්තල් ගහ ඉතාමත් අලංකාරවත් ලෙස සරසලා තියෙනවා. හරි මාංසී දැන්නම් දැන් වෙලාව 12යි කාලයි රෑ. ඉතින් මේ vlog එක මෙතනින් නතර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝම කැමති අය like කරන්න, comment කරන්න, එතකොට subscribe කරන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් හැමෝම subscribe කරලා සහයෝගයක් දක්වන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.